මොකද්ද මේ රටේ දේශපාලනීකරණය වෙලා නැත්තේ? හැම දෙයක්ම ක්‍රිකට්ද, කැරම්ද, ටෙනිස්ද මේවට ක්‍රීඩාවේ ඉඳන් හැම දෙයක්ම මේ දේශපාලනයේ ඇවිල්ලා ඇඟිලි ගහලා ඉතින් මාධ්‍ය හරහා ඒ කියන්නේ රේඩියෝ එකක් කිව්වොත් එතෙන්ටත් ඇඟිලි ගහලා, කගිදුර එතෙන්ටත් ඇඟිලි ගහලා හැම තැනටම ඇඟිලි ගහලා තනිකල හැම දෙයක්ම කිලුණු වෙලා තියෙනවා. මෙහෙම කරන මිනිස්සු ඇවිල්ලා කිසිම සාර ධර්මයක් ගැන කතා කරන්නේ සාර ධර්මයක් කොහෙද මේ රටේ තියෙන්නේ? සාර ධර්මයක් කොහෙද තියෙන්නේ? ඒකට බුදුන් වහන්සේ වදින උන්නේ නැහැ නේද? බුදුන් වහන්සේට වැඳලා නැහැ කිසිම දෙයකට ගරුත්වයක් නැති ඕන විදියට හැසිරෙන මිනිස්සු ඕන විදියට තමාට කරන්න පුළුවන් හැම දෙයක්ම ඕන ජඩ වැඩක් ඕන එකක් කරලා බේරලා යන්න පුළුවන්. යම් කිසි පිරිසක් ඉන්නවනම් ඒ පිරිස සදාකල් බලන්නේ ඒ තමාගේ ඒ ලැබුණු වරප්‍රසාද රැකගන්න. ඒ වරප්‍රසාද රැකගන්න එවැනි විදියට ක්‍රියා කරන්නේ තමාගේ පවුල රැකගන්න. නැත්නම් මේ රටේ තියෙන ආදරේට නෙමෙයි. ඊයේ පෙරේද නිකන් රස්සාවල් කරපු ඒගොල්ලෝ අද මේ කෝටිපතියෝ වෙලා කොහොමද උනේ කියලා ප්‍රශ්න කරනවා. කොහොමද එහෙම කෝටිපතියෝ උනේ කියලා ප්‍රශ්න කරනවා. මැති ඇමති කෙනෙක්, മന്ത്രി කෙනෙක් ලොකු ගයක් හදලා තිනවනම් පාර්ලිමේන්තු පඩියෙන් වෙන්න බෑ. ඒ හොරකම් කළා. ඕනම മന്ത്രി කෙනෙක්ට පෙන්වන්න කියන්නේ. තමාගේ තාත්තගෙන් ආපු බූදලෙක්ද කියලා. ගයක් තිනොත් දැන් නමුත් මේ ව්‍යුහයේ පන්සල පල්ලිය බව අද දූෂිතයි. බුදුන් චිත්‍රාත්නායක කිව්වේ බුදුහාමුදුරුවෝ අපි දකින්න නැති බණක් අහන්න නැති ඒ කාලේ. පින්මදි වෙන්නේ නැති නිවන් දකින්නට පින්මදි වෙන්නේ නැති ඒකයි තාමත් සංසාරේ. ඒක වෙනස් වෙන්න ඕන. සල්ලි දුන්නා නම් සල්ලි තියෙනවා නම් නිවන් දකින්න පුළුවන්. මැති ඇමති ගොල්ල කෝටි ගණන් ගහලා බ්‍රයිබරි කමිෂන් එක ගිහිල්ලා අහනකොට කොහෙන්ද සල්ලි හම්බ කරන්නේ කියලා. බ්‍රයිබරි කමිෂන් ඒව අදාළ සාමාන්‍ය ජනතාවට විතරයි. ඇමති ගොල්ලන්ට, മന്ത്രി ගොල්ලන්ට ඒව අදාළ නැහැ. උන්ට හැමදාම හොරකම් කර ඉඳ ඊට ප්‍රස්තාව මේ වියුවේ ලැබිලා තියෙනවා. ඒ දූෂිත පිරිස් සමාජයේ වාසිය සඳහා රටේ උන්නති සඳහා නෙමෙයි සමාජයේ වාසිය සඳහා එවැනි දේවල් කිරීම නිසා අපේ රටට නිදහස ලැබලා අවුරුදු 66 නමුත් මානම් දකින්නේ කිසිම ප්‍රගතියක් මිනිස්සුන් මහ ජනතාවට එවැනි ප්‍රගතියක් තියනවාද කියන එක සැකසයිතයි. මොකද එවැනි ප්‍රගතියක් තියෙනවා අපේ දරුවෝ බෝට් වලින් යන්න ඕනේ නැහැ. පිටරටවල ඉන්න දරුවෝ බෝට් වලින් යන්න ඕන මෙහෙට. මේක ඒතර සුන්දර දෙයක්. අහිංසක මිනිස්සු හැමදාම ඔය ටොපි එකක අවුරුදු 66ක් හිටියා. ඒ ටොපියම තමයි ගන්නත්. අහිංසක මිනිස්සු අහිංසක වෙන තරමට ටොපි දෙන්න ලේසි. උන් අහිංසක මිනිස්සු උඩට ආවොත් ටොපි දෙන්න බෑ. දැන් පිටරටවල ඉන්න ජනතාවට ටොපි දෙන්න බෑ. ඒකනේ ඡන්දයක් හරි උපක් හරි එකක් පැවැත්වෙනකොට മന്ത്രി කෙනෙක්ගේ ගෙදර අති විශාල පිරිසක් ඉන්නේ අය. ඒ අසරණ මිනිස්සු. නමුත් පිටරට ඡන්දයක් දෙනකොට මේ മന്ത്രിලා කියවල ඒ තරම් විශාල පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ඒ තරම් අසරණයි. ඉතින් ඒ අසරණ උදවියට සදාකාලිකව ඔය മന്ത്രിලා ගෙවල් ළඟ රැඳෙන්න වෙනවා. ටොපි කණ්ඩ වෙනවා. එවන් ක්‍රමවේදයක් නැති කිරීමට නම් මේ සියලු මේ කියන බලයේ සිටින උදවියට ඕන විදියට සමාට කැමති විදියට නීතය හසුරවන්න ඉද ප්‍රස්තාව දිනවන සහ මුලින්ම නැති කරලා දැම්මොත් විතරයි අපිට ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැතුව අපිට ඉදිරියට යාමට කිසිසේත්ම හැකියාවක් නැහැ.